ආයි යාළුවනේ ඉතින් ඔයාලව අපේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ගෙනාව අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකේ පළවෙනි part එක. ඉතින් මේ අපි අද ගෙනාවේ Driving Simulator Sri Lanka කියන game එක. ඉතින් මේ game එක Play Store එකේ තියෙනවා. MB 100 ගණක් වනි පොඩි ගණනකට ගන්න පුළුවන් සුපිරිම game එකක්. ඉතින් අපි අද මේක ගේම් එක ගැන හඳුන්වා දීමක් තමයි සිදු කරන්නේ. අපි part 2 එකෙන් ගේම් ප්ලේ වීඩියෝ එකක් ගෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕන නම් ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අපි අද වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයාලට Driving Simulator Sri Lanka game එක open කරලා පස්සේ මේ වගේ තැනකට තමයි ඔයාලව එන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පළවෙනිට PC mobile කියලා එකක් select කරන්න තියෙනවා. ඔයාලා PC play කරනවා නම් PC, mobile play කරනවා නම් mobile. ඉතින් මුලින්ම කියන්නවා ඔයාලට මේ game එක play කරන්න mobile data තියෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න මෙතනින් ඔයාලට මෙතන option තුනක් තියෙනවා. play කියලා තියෙනවා. garage කියලා තියෙනවා settings කියලා තියෙනවා. ඒ එක මෙනු එකක් යටින් තව මෙනු තුනක් තියෙනවා like us subscribe exit කියලා. ඉතින් මේ මෙනු තුන ගත්තට පස්සේ පළවෙනි එක play කියලා දෙනවා. ඒ කියන්නේ අපිට play කරන්න. ඊළඟට garage කියලා දෙනවා. ඒ කියන්නේ garage settings හදාගන්න තියෙනවා. ඊළඟට like us Facebook තියෙනවා, subscribe YouTube තියෙනවා, exit වෙන්න තියෙනවා. ඉතින් මේ තුන මේ විදිහට තියෙනවා. අපි මුලින්ම මෙතනින් garage එකට ගිහිල්ලා බලමු. මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ඉතින් garage එකට ගියාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනට ගියාට පස්සේ ඔයාලට බස් එක modify කරගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මම බස් එක modify කරලා තියෙන්නේ. මෙතනින් ඔයාලට බස් එකේ මෙතන පළවෙනි බස් එක වගේ මුණ තියෙනවා. ඒක ඉබුවට පස්සේ ඉස්සරහා modify කරගන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි එකෙන් ඔයාලට බෆර් එක තියෙනවා. කැමති බෆර් එකක් තෝරගන්න පුළුවන් මෙතනින්. මේ විදිහට බෆර් items කීපයක්ම දීලා තියෙනවා ඔයාලට. ඉතින් මම මේක තියාගන්නම්. ඊළඟට මෙතනින් ඔයාලට shell එක තියෙනවා. shell එක කැමති විදිහට තෝරගන්න පුළුවන්. normal එක තියෙනවා, සුදු යකඩ එක තියෙනවා. ඊට පස්සේ ආරාශ්චාතකේ වගේ මේ දෙපැත්ත light තියෙන එක ඒක තියෙනවා. මම ඒක තියාගන්නවා. ඊළඟට මෙතනින් යකා පටි දෙක දෙපැත්තට පස්සේ තියෙනවා. යකා තියෙන එක තියෙනවා. ඉතින් ඊළඟට මෙතන ඊළඟ ක්ලික් එකෙන් තියෙනවා side mirrors දෙක, කණ්ණාඩි දෙක. ඉතින් මේ විදිහට අපිට ඒකත් කැමති එකක් select කරගන්න පුළුවන්. මාර ජපන් කණ්ණාඩි දෙක තියාගන්නවා. ඊළඟට මෙතනින් sun cap එක ඔයාලට තියෙනවා. කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ලස්සන එකක් දාගන්න පුළුවන්. sun cap කිහිපයක්ම තියෙනවා. ඊළඟට මෙතන උඩින් ඔයාලට උඩ headlight set එක තියෙනවා. එතනොත් ඔයාලා කැමති එකක් තියාගන්න පුළුවන්. ඊළඟට අපි යමු බස් එකේ පැත්තට. පැත්ත ගත්තට පස්සේ මෙතනින් තියෙනවා ඔයාලට මේ විදිහට තනි කූරක් දාන්නත් පුළුවන්. ඕනනම් full set එක දාන්න පුළුවන් මෙතන. ඊළඟට යට වැට තියෙනවා. යට වැට ඔරිජිනල් එක තියෙනවා. ඊළඟට මේ විදිහට තියෙනවා. තව එක ආකාරයට යට වැටක් තියෙනවා. මම ඉතින් මේක තියාගන්නවා. ඊළඟට ජනෙල් වල අත්තට තියෙනවා. මේකත් අපිට කැමති ඩිසයින්ස් දාගන්න පුළුවන්. ඊළඟට උඩ ඔයාලට කැමති නම් ගමන් මළු වගේ දාන්න පුළුවන්. මිනිස්සු දාන්න පුළුවන්. ඒ වගේ විදිහට modify කරගන්න පුළුවන්. ඊළඟට පිටිපස්සේ ස්පොයිලර් එක තියෙනවා. කැමති එකක් ඔයාලට දාගන්න පුළුවන්. එක එක විදිහේ ඒවා තියෙනවා. ලස්සන කියලා ඉතින් එකක් දාගන්න පුළුවන්. පැත්තෙන් ජාතික කොඩිය දාගන්න පුළුවන්. ඊළඟට මේ පැත්තෙන් ඉනිමග ඔයාලට කැමති ඉනිමගක් දාගන්න පුළුවන්. මම දාගන්නවා මේක. ඊළඟට මෙතනින් පැත්තේ කූරක් හරි නැත්නම් ඉනිමගක් හරි දාන්න පුළුවන්. මම කූර දාන්නම්. ඊළඟට මෙතනින් කාපට් එක තියෙනවා. ඒ විදිහට ඒ ටිකත් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට දැන් අපි ඇතුළට යමු. ඇතුලේ මෙතනින් normal තියෙනවා. normal එක ඊළඟට අර බුදුරැස් මාලා වගේ තියෙනවා. TV එක තියෙනවා. මම TV එක තියාගන්නවා. ඊට පස්සේ මෙතනත් ඔයාලට අර වගේ එළිය වගේ නිමක වෙනස් කරගන්න පුළුවන්. ඇතුලේ ඔයාලට මල් මේ එකක් සිස්ටම් එකක් දාන්න පුළුවන් ඕන නම් normalම තියන්න පුළුවන්. බුදු පිළිවෙල තියන්න පුළුවන්. ඒ වගේ ඕන විදිහට හදාගන්න පුළුවන්. මම ඉතින් බුදු පිළිමේ තියෙනවා. ඊළඟට මෙතනින් ඔයාලට කැමති ලීවලිය එකක් දාගන්න පුළුවන්. මේ විදිහට තියෙනවා purple queen තියෙනවා, අලු රජිනි තියෙනවා, normal එක තියෙනවා, green line කියලා එකක් තියෙනවා, DSSL team එකලාගේ
කහ පාට එකක් තියෙනවා. ඊට පස්සේ නිකන් දම් පාට වගේ එකක් තියෙනවා. මම ඉතින් තියාගන්නවා green line එක. ඊළඟට එන්ජින් එක තියෙනවා. ඔයාලට 1 එක තියෙනවා 2 එක තියෙනවා. ඔයාලා 1 එක තියාගන්න එපා. 1 එක තියාගත්තොත් අද්දනවා හොරයි ඔයාලට තැංගල යන්න අමාරුයි. ඒ නිසා 2 එකට අනිවාර්යෙන් මාරු කරගන්න. ඊළඟට ඔයාලට හෝන්ස් තියෙනවා. කැමති ඒවා දාගන්න පුළුවන් මෙතනින්. ඔයාලට කැමති ඒවා දාගන්න පුළුවන්. 1 එක තියෙනවා. ඊළඟට හෝන් 3 එක තියෙනවා. 2 එක තියෙනවා. මේ හෝන් 2 එක ඇහුනේ ඔන්න 3 එක. ඊළඟට ඔයාලට මෙතනින් කැමති රීම් කප් එකක් සෙට් කරගන්න පුළුවන්. මම ඉතින් මේකේ අකුරුත් එක්ක තියෙන රීම් කප් එක ලේනන්ඩ් එක දාගන්නවා. ඊළඟට ඔයාලට මෙතන ස්ටීරින් වීල් එක සෙට් කරගන්න පුළුවන් කැමති එකක්. ලස්සන එකක් දාගන්න ඔයාලා. ඊළඟට මෙතනින් ඔයාලට කැප් එකක් සන්ග්ලාස් එකක් වගේ මොකක් හරි කැමති එකක් තියාගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මේ ඔක්කොම සේව් කරගන්න. මෙතන මේ මේන් මෙනු කියලා තියෙන්නේ. අන්න එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ සේව් ඇට් කියන තැන දෙන්න. දැන් හරි. දැන් ඔයාලා ගෑරේජ් එකේ ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි settings වෙනස් කරගමු. settings ගියාට පස්සේ ඔයාලට graphics තියෙනවා, low තියෙනවා, medium තියෙනවා, heights තියෙනවා, ultra තියෙනවා. ඉතින් මං medium තමයි දාන් හිටියේ. ඊළඟට මෙතනින් road reflections තියෙනවා. ඔයාලට කැමති නම් road reflections off කරගන්න පුළුවන්. කැමති නම් on කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් controls තියෙනවා, screening mode එක තියෙනවා, buttons තියෙනවා, phone mode එක තියෙනවා. ඔයාලට එතනිනුත් කැමති එකක් දාගන්න පුළුවන්. මං screening mode එක තියෙනවා. active side view mirror එක තියෙනවා. ඔයාලට පැත්ත පේන විදිය left පේන්න ඕනද right පේන්න ඕනද කියලා ඒ විදියට දෙන්න පුළුවන්. ඊළඟට visual එක ගත්ත රස මෙතනින් select departure එක තියෙනවා. ඔයාලට කැමති නම් morning එක, day එක, rain එක, sunset, night එක ඒ විදියට දාගන්න පුළුවන්. ඕන ඔටෝ දාලා තියන්න පුළුවන්. ඒ විදියට settings තුත් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතනින් like us subscribe කියලා මේගොල්ලොන්ගේ Facebook එකයි YouTube එකයි subscribe කරන්න තියෙනවා. මෙතන exit දුන්නාට පස්සේ game එක exit වෙනවා. ඒ විදියට menu ටික හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මේකේ gaming play වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපේ ඊළඟ වීඩියෝ එක බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.